දවසක් යාළුවෝ හැමෝටම රෝහිණී එන්තූරියම් ප්ලාන්ට් එකෙන් ඔන්න අද ඔයාලට ලොකු වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. අද පොයේ දවසේම මෙන්න මේ වගේ මගේ ළඟ තියෙන බයි කලර් පැල ඉල්ලලා යාළුවෝ කීප දෙනෙක් කෝල් කරලා අහනවා කොයි වගේද පැල කොහොමද පැල දෙන්නේ කියලා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේ වගේ පැල තමයි ඔපි ළඟ ඉතුරු වෙලා තියෙන්නේ දැන් කියලා. පැල 12ක් විතර තව තියෙනවා. කොහොමත් ඉතින් ආයෙත් අලුතින් පැල මන් දැක්කා ගස්වල හැදීගෙනත් එනවා. මම බොටම් කෑලි වගේකුත් කපලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට කොයි වගේ පැලද කියලා පෙන්නුවොත් මං ඉස්සෙල්ලා මේක පෙන්නන්නම්. මෙන්න මේ වගේ පැල තමයි ඔයාලට දෙන්නේ. මෙන්න මේ වගේ බයි කලර් වල පොඩි විශේෂයක් තියෙනවා. මෙන්න මේ වගේ කොලේ ලොකුවට හැදෙනවා පටන් ගන්නකොටම. මොකද මේ ඒගොල්ලෝ ලොකු జాතියක් නේ. ඒ හින්දා මල් එක්කන් ලොකු ගස් තියෙනවා. ගන්න කැමති යාළුවෙක් ඉන්නනම් රුපියල් 2500ක් විතර වෙනවා මල් එක්කන් ලොකු මේ ගහක්. ඉතින් එහෙම ගන්න බැරි කෙනෙකුට මෙන්න මේ වගේ කුඩා පැල දෙනවා. පේනවද මේ බොටම් කෑල්ලක් පැල කරලා තමයි තියෙන්නේ. මේ තියෙන බොටම් කෑල්ල වෙනවනේ. මේ පොතු වල තියෙන යනවා මේ වගේ තියෙනවා. මෙන්න මේ වගේ බොටම් කෑල්ලක් තමයි පැල කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පැලමතු කරලා තියෙන්නේ. බොටම් කොටස් කපලා පැල කරපුවා. ඔය බයි කලර් වර්ග තමයි. අර බයි කලර් දිව වගේ තියෙන එක බයි කලර් තැඹිලි පාට, බයි කලර් සුදු පාට, ඒ වගේ වර්ග තමයි. මේකෙත් මේ බොටම් කෑල්ලක් තමයි තියෙන්නේ. පේනවද? මේ බොටම් කෑල්ලකින් දෙපැත්තෙන් පැල දෙකක් මතු කරලා තියෙනවා. මේ පැලයක් රුපියල් 500 දෙන්නේ. දැන් ඉතින් මේ වගේ එකක් එවනකොට පුංචි සහනයක් කරලා තව 100ක් විතර මම අඩු කරලා දෙකම එවන්නම් ඔයාලට. මොකද මේක ගලවනවට වඩා වටින්නේ මේ විදිහටම පැල ගන්න එක තමයි. මොකද මේ බොටම් කෑල්ල තියෙනකන් පැලේ මැරෙන්නේ නැහැ. මුල් අද්දව ගන්නකන් මෙන්න මේ විදිහට බොටම වටේ මුල් අද්දිනවා. මේ පේනවද? මේක ඇවිල්ලා දැන් බොටම් එක මෙතනනේ බොටම් එක තියෙන්නේ. මේ දෙපැත්තෙන් මුල් එනවා කියනද ගහේ. ඉතකම් මේ බොටම් එක ඔයාලට මං එවන්නම්. එවන්නේ ඇයි දන්නවද? තව පැලයක් මම ගන්නවට වඩා ඔයාලට මේකෙන් ගහ මැරෙන්නේ නැතුව හදාගන්න පුළුවන් වෙන්න ඕන නිසා. මොකද මේක විශාල ගහක් නේ හැදෙන්නේ. බයි කලර් කියන්නේ ලොකු ගස්. ඒ හින්දා මේ බොටම් කෑල්ලත් ඔයාලට එවන්නවා. මේ වගේ එකක් රුපියල් 500ෙන් දෙන්න පුළුවන්. මොකද මේකේ එක ගහයිනේ තියෙන්නේ. එතකොට මේකෙත් මේ චූටි පැලයක් මතු කරනවා. ඒවට මම කවදාවත් ගණන් කිව්වේ නෑ. මෙන්න මේ බලන්න. මේක මේ පේනද චූටි පැලයකුත් එක්කන් එනවා. ඉතින් මේ වගේ ලොකු බයි කලර් මේක ඇවිල්ලා දිව වගේ එක වෙන්න ඕනේ. රෙඩ් දිව වගේ එක. ඉතින් මේ වගේ බයි කලර් පැල 12ක් විතර තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලලා වෙන් කරගන්න. මේ වගේ බොටම් වලින් 3-4 වැඩියෙන් හැදිලා තියෙනවනේ. ඒ වගේ ඒවා මම මේ ගලවලා වෙන් කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා බයි කලර් දිව වගේ කී තමයි රතු පාට ලස්සන. ඒක හරිම ලස්සන එකක්. ඒකේ පැල මෙන්න මේ විදිහට දෙකක් තුනක් තිබ්බම මම ගලවලා වෙන් කරනවා. හැබැයි මෙහෙම වෙන් කරන්නේ නැතුව තියෙන්නේ ගන්න කෙනාට ලාභ වෙන්නේ. මොකද මේක හදාගන්න පහසුයි. මුල් වෙනකන් බොටම් කෑල්ල තියාගන්න පුළුවන්. ඔයාලට ඉතින් මම බොටම් කෑල්ලත් එක්කම එවන්නම්. කැමති යාළුවෙක් ඉන්නවනම් මේ බයි කලර් ගන්න. මේ ඇවිල්ලා සුදු පාට නිකන් කහ පාට හුරු සුදු පාටක් තියෙන ලොකු බයි කලර් එකක්. ඒකේ පැලයක්. එහෙනම් 0.728973 නම්බරයට කෝල් එකක් මෙසේජ් එකක් දීලා බයි කලර් පැලයක් ඕනේ නම් ගන්න. ලොකු බයි කලර් මල් එකක් හෝ දෙකක් තියෙන ලොකු ගහක් රුපියල් 2500ක් වෙනවා. ලොකු මුදලක් නිසා මේ වගේ පැලයක් රුපියල් 500ක් දීලා අරන් හදාගන්න. අපේ යාළුවන්ට තමයි මේ අවස්ථාව. මේක බයි කලර්ද කියලා ඇහුවොත් මම කියන්නම්. තව එකට පොඩි උදාහරණයක්. මේ මෙතන තියෙනවා බැංකොක් වර්ග. මේවත් මම පැල දෙනවා. මේ පැල දෙන්නෙත් මගේ විශ්වාසින්ම තමයි. මොකද ඕගොල්ලෝ ගන්න පැලනේ. එතකොට මේක ජගෝ ග්‍රීන් පැලයක්. පේනවද? එතකොට මේක නැනෝ ස්වීට් පැලයක්. එතකොට ඒ පැල ගන්නෙත් පැල කියලා විශ්වාසයෙන්. ඉතින් මේවා ගන්නෙත් ඒ වගේම විශ්වාසයෙන් තමයි. ඉතින් මේවත් බයි කලර් පැල කියලා මම මේ වෙලාවේ ඕගොල්ලන්ට මතක් කිරීමක් කරනවා.